ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රියේට් වල ආදරය කරන සියලුම දෙනා. ඉතින් මේ වීඩියෝ කරන් ඉන්නේ ඉතාමත් වැදගත් කන්සෙප්ට් එකක් ඔයාලට පැහැදිලි කරලා දෙන්න සහ මම රිසර්ච් කරලා හොයාගත්ත දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේක තමයි රෙස්ටෝරන්ට් රොටේෂන් පොලිසි එක. ඉතින් මේ පොලිසි එක වැදගත් වෙනවා ටීම් එකේ ඉන්න කී ප්ලේයර්ස්ලා එහෙම නැත්නම් චැම්පියන් ප්ලේයර්ස්ලා නැත්නම් ටීම් එක ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් දක්වන ප්ලේයර්ස්ලා තරඟාවලිය ඇතුළතදී මැනේජ් කරන්න මේ පොලිසි එක වැදගත් වෙනවා. ඉතින් මේ පොලිසි එක හරියට ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිවිපාක ශ්‍රී ලංකා කණ්ඩායම 2026 ලෝක ස්ථානයේ පත් වෙනවා. ඉතින් වීඩියෝ යන්න කලින් දැන්ම channel එක subscribe කරන්න මේක තවත් වීඩියෝ බලන්න ඕන. ඒ වගේම අපේ TikTok එකටත් එකතු වෙන්න quick updates ගන්න. හරි. ඉතින් රෙස්ටෝරන්ට් රොටේෂන් පොලිසි එකේදී අපි කරන්නේ අපේ ඉන්නවනම් කණ්ඩායමක key players ලා එහෙම නැත්නම් තරගයේ ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් දක්වන players ලා ඉන්නවනම් ඒ ක්‍රීඩකයෝ හරි ශාරීරික යෝග්‍යතාවයකින් හරි match fitness එකකින් ඊළඟ ලෝක කුසලානයක්කදී නැත්නම් ICC ටූර්නමන්ට් එකකදී හොඳ යෝග්‍යතාවයෙන් ඉන්න ඕන. නැත්නම් තරගය ජයග්‍රහණය කරන්න ඔවුන්ගෙන් හම්බෙන දායකත්වය අඩු වෙනවා. ඉතින් අපි දැක්කා වනිදෝසරන් කොහොමද 2026 ලෝක කුසලානේ පළවෙනි තරගයේදී ආබාධයක් වුණේ කියලා. ඉතින් මම මේ අද කන්සෙප්ට් එක පැහැදිලි කරන්න ගන්නේ වනිදෝසරන් සහ දුෂාන් හේමන්ත කියන ප්ලේයර්ස්ලා දෙන්න. මොකද දැනට ලංකාවේ ඉන්න ප්ලේයර්ස් අතරින් වනිදු දුෂාන් තමයි ඔවුන්ගේ ෂැඩෝ ප්ලේයර්ස් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් 2024 ලෝක කුසලානේ ඉඳන් 2026 ලෝක කුසලානේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 33ක් තිබ්බා. මේ අතර ද්වීපාර්ශ්වීය තරඟාවලිය, තුන්කොන් තරඟාවලිය, ඒ වගේම ආසියානු කුසලානේ කියන 20 තරඟාවලිය තිබ්බා. මෙන්න මේ සියලු තරඟ තමයි 33ක් තිබ්බේ. මේ අතරේ තරඟ 26ක් වනිදෝසරන් ශ්‍රී ලංකාව. තරඟ 3ක් වැන්ඩසේ, තවත් තරඟ 3ක් දුෂාන් හේමන්ත. ඒ වගේම තවත් තරගයක් විජේකාන්ත් වියස්කාන්ත් සෙල්ලම් කරා. විජේකාන්ත් වියස්කාන්ත් මේ තරගයේ සෙල්ලම් කළේ දුෂාන් හේමන්ත් එහෙම නැත්නම් වනිදුගේ රිප්ලේස්මන්ට් එක. වනිදුගේ ෂැඩෝ ප්ලේයර් බෙන්ච් එකේ ඉන්න කියලා මතක තියාගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට පේනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය මේ රෙස්ටෝරන්ට් රොටේෂන් පොලිසි එක හරියට කරලා නැහැ කියලා. මොකද වනිදෝසරන්ගේ මැච් 26ක් සෙල්ලම් කරද්දී දුෂාන් හේමන්ත් සෙල්ලම් කරලා තියෙන මැච් 3. ඉතින් මෙන්න මේ මැච් ගැප් එක නැත්නම් මේ එක්ස්පීරියන්ස් ගැප් එකකින් හින්දා අපි දැක්කා දුෂාන් හේමන්තට කොච්චර ප්‍රහාරයකට ලක් වුණාද මේ ලෝක කුසලානේත් කියලා. ඉතින් මෙතනදී හරි රෙස්ටෝරන්ට් රොටේෂන් පොලිසියක් ක්‍රියාත්මක කරනවා නම් ශ්‍රී ලංකා මැනේජ්මන්ට් එක කරන්න ඕනේ වනිදෝසරන්ගට තවත් එක්ස්පීරියන්ස් ගන්න, වනිදෝසරන්ගට තවත් මැච් ෆිට්නස් එකක් ගන්න. ඔහුට තරඟ දිරඩක් නැහැ. මොකද ඔහුට එක්ස්පීරියන්ස් එක, ඔහුට මැච් එකක ඩිසිෂන් එක වෙනස් කරන්න, නැත්නම් මැච් එකට ඉෆෙක්ටිව් දෙයක් කරන්න ඔහුට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මොකද ඔහු ලීග තරඟවල සෙල්ලම් කරනවා. ඔහු කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරා. ඔහු තරඟ 100ට වඩා ක්‍රීඩා කරලා තියෙනවා. මේකත් එක ඔහුට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් අපි කරන්න ඕනේ වනිදෝසරන්ගට දෙන chance ගන්න අඩු කරලා ඒ chance වලින් ප්‍රමාණයක් දෙන්න ඕනේ අපේ ෂැඩෝ ප්ලේයර්ට. මොකද අපි හිතන්න යන වනිදු ආදේශීයව ආබාධනය කරත වනිදු කණ්ඩායමෙන් එළියට ගියොත් සෙල්ලම් කරන්න මේ ක්‍රීඩකයන අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ක්‍රීඩකයට කොන්ෆිඩන්ස් ඇතුව ඒ තරඟාවලිය සෙල්ලම් කරන්න. ඉතින් මේකට තමයි අපිට බයිලටරල් සීරීස් හම්බෙන්නේ. මොකද අපිට හැමදාම බයිලටරල් සීරීස් ද්විපාර්ශ්වීය තරඟාවලිය ප්‍රබල කණ්ඩායම් හම්බෙන්නේ. අපිට දුර්වල කණ්ඩායම් නැත්තම් ඩෙඩ් රබර් තරඟ හම්බෙනවා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවට අපි කරන්න ඕනේ අපේ ඉන්න ෂැඩෝ ප්ලේයර් මේ ඩෙඩ් රබර් තරඟ නැත්තම් අතිශය තීරණාත්මක නැති තරඟ නැත්තම් දුර්වල රෑන්කින් වල පල්ලෙහාන් ඉන්න කණ්ඩායමක් එක්ක තියෙන තරඟාවලිය මේ ෂැඩෝ ප්ලේයර් එක්ක සෙල්ලම් කරන්න ඕනේ. එතනින් ඔහුට පුළුවන් වෙනවා හොඳ මැච් එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න. ඉතින් ක්‍රීඩාව ඉදිරියට යන්නේ ප්‍රධාන බලකොණු තුනක් නැත්තම් ප්‍රධාන පිලර්ස් තුනක් මත. ඒ තමයි ප්ලේයර්ස්ලා, මැනේජ්මන්ට් එක සහ ෆෑන්ස්. ඉතින් මේ රෙස්ටෝරන්ට් රොටේෂන් පොලිසිය ක්‍රියාත්මක කරනවා නම් මැනේජ්මන්ට් එකත් ෆෑන්ස්ලත් අතර, මැනේජ්මන්ට් එකත් ප්ලේයර්ස්ලත් අතර හොඳ කමියුනිකේෂන් නැත්තම් හොඳ සංනිවේදනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ටීම් එකක් සිලෙක්ට් කරද්දී ඇයි මැනේජ්මන්ට් එක මේ ප්ලේයර්ව එළියෙන් තිබ්බේ? ඇයි මේ ප්ලේයර්ව ඇතුළට ගෙනාවේ කියලා හේතු සහිතව ෆෑන්ස්ලට වගේම ඒ ප්ලේයර්ටත් පැහැදිලි කරලා දෙන්න මැනේජ්මන්ට් එකට හැකියාව තියෙන්න ඕනේ. මොකද අපි දන්නවා ෆෑන්ස්ලා ගත්තාම ෆෑන්ස්ලට ඉන්න ෆේවරට් ක්‍රීඩකයෝ. එහෙම නැත්නම් මේ කණ්ඩායමේ ඔවුන් ආස කරන, ඔවුන් මැච් එක බලන්න කැමති ක්‍රීඩකයෝ ඕනම ෆෑන්ස්ලට ඉන්නවා. ඕනම ෆෑන්ස් පේජ් ඉන්නවා. ඉතින් එහෙම ගත්තාම ඒ වගේ ක්‍රීඩකේ කණ්ඩායමෙන් එළියට ගියොත් ඒ ෆෑන්ස්ලා ටික අසතුටටපත් වෙනවා. ඇයි මේ ක්‍රීඩකයා එළියට ගියේ? ඔහු දක්ෂතාවතර ඉන්නවනේ. ඔහු විකට්ස් අරන් තියනවනේ. ඔහු රන්ස් ගහලා තියනවනේ. ඇයි එහෙනම් ඒ එළියට ගියේ? ඇයි මේ අඩු අත්දැකීම් තියෙන ක්‍රීඩකයා ඇතුළට ආවේ කියලා ඔවුන්ට ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙන්න මේක වළක්වන්න මැනේජ්මන්ට් එකට පුළුවන් වෙනවනේ. අපි මේ ප්ලේයර් එළියෙන් තිබ්බ නැත්නම් අපි උදාහරණයක් ගත්තොත් වනිදුව අපි එළියෙන් තිබ්බේ දුෂාන්ට මැච් එක්ස්පීරියන්ස් දෙන්න කියන එක කමියුනිකේට් කරන්න
මැනේජ්මන්ට් එකට පුළුවන් වෙනවා. ඒ වගේම ප්ලේයර්ස් අතරත් කමියුනිකේෂන් එක තියෙන්න ඕනේ මැනේජ්මන්ට් එකත් එක්ක. ඇයි ඔහු එළියෙන් තිබ්බේ? ඔහු එළියෙන් තිබ්බේ ඔහු ෆිට්නස් නැති හින්දා නැත්තම් ඔහුට එක්ස්පීරියන්ස් තියෙනවා අලුත් ක්‍රීඩක try කරන්න කියන එක මතද කියලා අපි ෆෑන්ස් කමියුනිකේට් කරන්න ඕනේ ප්ලේයර්ස් ලයි මැනේජ්මන්ට් එක අතර. ඉතින් මෙහෙම නොවුනොත් වෙන්නේ අර ප්ලේයර්ස් අතර ගැටුමක් ඇති වෙනවා. මාව ටීම් එකෙන් කැපුවා මෙයාව ඇතුළට දැම්මා කියලා. ඉතින් මේක තමයි මැනේජ්මන්ට් එකක් විදිහට කරන්න ඕනේ මේ රෙස්ටෝරන්ට් රෙසිඩෙන්ට් පොලිසි එක ක්‍රියාත්මක කරනවා නම්. ඉතින් අපි දැන් බලමු රෙස්ටෝරන්ට් රෙසිඩෙන්ට් පොලිසි එකෙන් හම්බෙන වාසි මොනවද කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් টොප් ටියර් සෙල්ලම් කරන්න නැත්නම් මේ සාමාන්‍යයෙන් ටීම් එකෙන් කී ප්ලේයර් කෙනෙක්ට සෙල්ලම් කරනවා තරඟ දින ගන්න. තරඟ දින 100ත් 150ත් අතර මානයක් කියලා තමයි උපකල්පන නැත්නම් මේ විශ්ලේෂණ වලින් පේන්නේ. ඉතින් මෙහෙම ගත්තාම ක්‍රීඩකෙක් මීට වඩා තරඟ නැත්නම් ගොඩක් තරඟ එක අවුරුද්දක සෙල්ලම් කරන්න ගියම ඔහු ආබාධයෙන් ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන් වේග පන්දු ගන්න ඉතාමත් ඉක්මනින් ආබාධයෙන් ලක් වෙනවා. වැඩිපුර ඔහුගේ වර්ක් ලෝඩ් එක මැනේජ් කරන්න බැරි වෙන නිසා. ඉතින් මේ රෙස්ටෝරන්ට් පොලිසි එක හරියට කරොත් ටීම් එකට පුළුවන් වෙනවා මේ කී ප්ලේයර්ස් ව මැනේජ් කරන්න. ඒ කියන්නේ කී ප්ලේයර්ස් ලව ICC ටූර්නමන්ට් එකක් වැදගත් තරඟාවලියක් එද්දී හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් තියාගන්න පුළුවන් වෙනවා වගේම හදිසියේ හෝ ඒ ක්‍රීඩකයෙක්ට මොනෑම ආකාරයේ ආබාධයක් ඇති වෙනොත් අපි දන්නවා ආබාධ කියන ඒවා කාටවත් පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද එක එක්කෙනාගේ බොඩි එක වෙනස් ඒකත් එක්ක ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මොනෑම හේතුවකින් කොච්චර පාලනය කරත් ආබාධයක් ඇති වුණොත් ඒ ස්ථානයේ සෙල්ලම් කරන්න ෂැඩෝ ප්ලේයර් ඉන්නවා කියන්නේ කණ්ඩායමේ සමබරතාවය රකින්න ඒක ලොකු පිටුවහලක් වෙනවා. අපි දැක්කා වනිදුසරම් කණ්ඩායමේ එලියට ගියට පස්සේ හරියමක් නැත්තම් එක්ස්පීරියන්ස් තියෙන පාදක පන්දුවෙන් නැතිවෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ බෝලින් කොච්චර වීක් වුණාද කියලා අපිට අවසාන ලෝක කුසලානේ පේන්න තියෙනවා. ඉතින් මම අද ඉදිරිපත් කරේ මේ වෙස්ටර්න් රොටේෂන් පොලිසි එක ගැන ඉතාම සරල විග්‍රහයක් විතර. මෙතන තියෙන්නේ මම හොයාගත්ත කරුණු මම විවිධ සෝසස් සලා කියවපු දැනගත්ත කරුණු තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ රිසර්ච් එකක් කරලා මේ කරුණු තවත් වැඩි කරගන්න. ඔයාලා දන්න දැනුම ඔයාලගේ අවබෝධය වැඩි කරගන්න. ඒකින්ද අවබෝධයෙන් මැච් බලන්න මේ වගේ කන්සෙප්ට් අවබෝධ කරගන්න වටනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න දැම්ම channel එක subscribe කරන්න. ඒකම TikTok එකත් follow කරන්න. quick updates ගන්න. ගිහින් එන්න. good luck. All the way to the boundary for four. What a victory for the Sri Lankans. A fantastic